Hi my dear people. අද මම කියන්න යන්නේ ගොඩක් වැදගත් කාරණයක්. යම් කෙනෙක්ගේ ජීවිතේ ව්‍යාකූල භාවයක් තියෙනවා නම් ජීවිතේ විසිරීලා නම් හරි නොසන්සුන් භවෙන් ව්‍යාකූලත්වයෙන් පිරීලා නම් තමන්ගේ ජීවිතේ හරි අමාරුයි අපිට ඉදිරියට යන්න. ව්‍යාකූලත්වයත් එක්ක. right? හොඳට මතක තියාගන්න. ප්‍රධානම හේතුව ගෞරවය. ප්‍රධානම හේතුව ගෞරවය. right? මිනිසුන්ට ගෞරව කරන්න පුරුදු වෙන්න. ගෞරවය කියන්නේ මුදල් ඒකකයක්. ගෞරවය කියන්නේ මුදල් ඒකකයක්. right? ඔබ සමරන දේ ඔබව ආකර්ෂණය කරනවා. ඔබ සමරන දේ ඔබව ආකර්ෂණය කරනවා. right? හොඳට මතක තියාගන්න මේක. right? ගෞරව කරන්න තරම් දියුණු වෙන්න එපා. මං කියන්නේ පැහැදිලිද? ගෞරව ඒ කියන්නේ ඔයා ගෞරව නෙමෙයි. ඔයාට මිනිස්සු ගෞරව කරනවත් ඒ තැනට මිනිස්සු ඔයාට ගෞරව කරන තැනට දියුණු වෙන්න එපා. right? මේ භෞතික දියුණුවක් නෙමෙයි මම කියන්නේ. right? මිනිස්සු ගෞරවය ලබන්න තරම් දියුණු වෙනවා කියන්නේ උඩඟුකම. right? ඒක නිසා ගෞරව කරන්න තරම් දියුණු වෙන්න එපා. right? මේක හොඳට තේරුම් ගන්න. right? ගෞරවය කියන්නේ මුදල් ඒකකයක්. very important. ඔබ සමරන දේ ඔබ ආකර්ෂණය කරනවා. right? thank you very much. ඔබ මැද